කොරියාව තුළ 2008 වසරේදී සම්මත කරන ලද විවාහයන් සම්බන්ධ තරවකාර පනත තිබියද මෙම නීති සීමාවන් යටතේ අන්තර්ජාතික විවාහයන් සම්බන්ධව තරවකරුවන් ක්‍රියාත්මක වීම නොකඩවා සිදුවෙමින් පවතී. සැබවින්ම අදාළ නීති පැවතියද ඊතර විදේශිකයන්ගේ නීති අනුකූල නොවන ජාත්‍යන්තර විවාහ තරවකරුවන් හරහා කොරියානු පිරිමින් කාන්තාවන් මිලදී ගන්නා බවට තවමත් විවේචන පවතී. මේ විෂයට සමගාමීව කොරියානු ජාතික මානව හිමිකම් කොමිසම මගින් පෙබරවාරි 17 වන දින විවාහ තරව් කිරීමේ යථාර්ථවාදී පනත හා විවාහ සුරකීම සංවර්ධන වැඩි දියුණු කිරීමේ ක්‍රමවේදයන් යන මාතෘකාව යටතේ රැස්වීමක් පවත්වන ලදී. මෙහිදී සහභාගී වූ විවාහ සඳහා වන තරව් කිරීමේ පනතේ ඇති ගැටලු පිළිබඳව කරුණු මතු කරන ලදී. තවද අන්තර්ජාතික විවාහයන් සිදු කර ගැනීමේ අපේක්ෂාවන්ගෙන් පසුවන්නන්ගේ මානව හිමිකම් සුරකෙන නීතිමය ආරක්ෂාව පිළිබඳවත් හොර ජාවාරම් විරෝධී පුජ්‍යල පනත සම්මත කර ගැනීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කරන ලදී. අපි මේ අධ්‍යයනය කරන්නේ ඇත්තටම මේ විවාහ සම්බන්ධයෙන් තරව් කිරීමේ පනතේ සැබෑ සාර්ථකත්වයක් තියෙනවද කියලා. ඒ නිසා අපි හදන්නේ අමානුෂික මානව හිමිකම් කඩ වෙන බවට විවේචන ගොඩක් තියෙන මේ විවාහ තරවකාර ක්‍රේස්තයට අදාළව නීති වැඩි දියුණු කරන්නේ කොහොමද කියලා. අපිට ඕනේ වඩා සුරක්ෂිත විවාහයක් තහවුරු වෙන විදියට මේ නීති නැවත සංස්කරණය කරන්න කියලා. ගැඹුරු විවාදාත්මක සාකච්ඡාවකින් පසුව කාම්බෝජියානු රජය විසින් අන්තර්ජාතික විවාහ පිළිබඳ තරවකම තහනම් කරලා තියෙනවා. සංක්‍රමණිකයන් උදෙසා ජාත්‍යන්තර සංවිධාන බිහිවීමෙන් පසුව වරප්‍රසාද නොලබා කාම්බෝජියානු කාන්තාවන් මුදල් ගෙවා කොරියානු පිරිමින් විවාහ කර ගැනීම යන කනගාටු තත්ත්වය පදනම් කොටගෙන කාම්බෝජියානු රජය විසින් 2008 වසරේදී අන්තර්ජාතික විවාහ පිළිබඳ තරවකාරකම් තහනම් කරලා තියෙනවා. අන්තර්ජාතික විවාහ පිළිබඳ තරවකාරකම මෙසේ තහනම් කරලා තියෙන රට. තවද මෙහි ප්‍රතිඵලයක් ලෙස කාම්බෝජියානු කාන්තාවන් බොහෝ දුෂ්කරතාවලට මුහුණ පාන අතරම තම විවාහය ලියාපදිංචි කිරීමට නොහැකි වීම, වීසා නොමැති වීම වැනි අසීරුතාවලට මුහුණ දීමට සිදු වෙලා තියෙනවා. දරුවන් ප්‍රසූත කිරීම නිසා කාම්බෝජියාව වන තම රටට නැවත යාමට නොහැකි වූ කාන්තාවන්ද සිය ගණනක් දැනට ඉන්නවා. ඒ අතරම මෙම නීත්‍යානුකූල නොවන තරවකරුවන් හරහා කොරියානු පුරුෂයන් හා විවාහ වී මෙරටට පැමිණෙන කාන්තාවන්ගේ මානව හිමිකම් කඩවීමේ තත්ත්වයක්ද ඇති බවට මතයක් තියෙනවා. තවද සමහරුන් සැකපල කරනුයේ මෙම තරවකාරකම් ක්‍රියාවලිය ඇතුළත මිනිස් ජීවිත වංචනික ජාවාරමකට ලක් වෙලා තියෙන බවයි. එයට හේතු විය හැකි කාරණාව ලෙස දිස්වන්නේ ජාත්‍යන්තර විවාහ තරවකාර ඒජන්සි හරහා ජාත්‍යන්තර විවාහ තරවකාර පනත නිසියාකාරව ක්‍රියාත්මක නොවන එක. එසේම ඒ හරහා මෙම ජාත්‍යන්තර විවාහ සම්බන්ධයෙන් නිසි පාලනයක් පවත්වාගෙන නොයන නිසයි. මෙහිදී වඩා බරපතල කාරණය වෙන්නේ විවාහ තරවකාර පනත නිසියාකාරව ක්‍රියාත්මක නොවීම නෙවේ. කඩිනමින් මේ පනත සංස්කරණය කරලා නීත්‍යානුකූල නොවන ජාත්‍යන්තර විවාහ තරවකාර ආයතන තහනම් කිරීමට පියර ගැනීමත් සංක්‍රමික විවාහයන් පිළිබඳව ඇති ඍණ ආකල්ප දුරු කිරීමට අවධානය යොමු කිරීමත් වෙනවා.